එකතු කරනවා. ඔව් හරිම උණුසුම් සූප් වයිෆ්ට ගෙන උසු බලන්න කියලා මට තේරෙනවා. මම ඇත්තටම අකිලගේ කතාවල් වලට හරිම ආසයි. ගොඩක් වෙලාවට අපි දෙන්න හවසට විවේක ගන්න බලන්නේ මේ සිංහල ගුරුවරුන්ගේ ෂෝට්ස් යන ඒවා. අදත් එක්ක අර යන හැංගීම් බර ෂෝට්ස් ඒවා ගොඩක් වෙලාවට අපිට ටච් වෙනවා. මුලින්ම පිළිගන්නවා මේ හැන්දෑවට දම්පාට හැන්දෑවට අකිලත් එක්ක ඔබ ඇසුරු කරලා තියෙන කාලේ දීර්ඝ කාලයක්ද එහෙම නැත්නම් කෙටි කාලයක්ද කොයි කාලේ වගේද හම්බෙන්නේ? ඇත්තටම ඇසුරු කරලා කියන්නේ YouTube එකේ තමයි ඇසුරු කරලා තියෙන්නේ වැඩිපුරම. ඒක දිග කාලයක්. මම එයාගේ අතන ෆෑන් කෙනෙක්. හරි මේ මම සතුටින්ම ටිකක් එයාව ෆලෝ කරන කෙනෙක්. ඉතින් ඒ හිතවත්කම තමයි ලොකුවට ගියේ. මොකද අපි අර ෆීල්ඩ් එකේ ටිකක් බිසි නිසා හම්බෙන ගතිය අඩුයි. කීප සැරේ හම්බෙලා තින්නේ. හැබැයි හරිම හිතවත්. ඔබේ ඉගැන්වීම් ක්‍රමවේදයයි රටාවයි ටිකක් වෙනස්. අකිලගේ ටිකක් වෙනස්. තරුණ හැබැයි ගුරුවරු දෙපළක් විදියට ප්‍රජාවට නැත්නම් ජෙන්සි එකට උගන්වන එක ඒක කොහොමද දැනෙන්නේ? මගේ රටාවේදී ටිකක් වෙනස් කොහොමද? අකිල හැබැයි මට තේරෙනවා මගේ එහෙම කිසිම විශේෂ ශෛලියක් නැහැ. මම සාමාන්‍ය විදිහට කරන්නේ. අකිල හැබැයි ඊට හරිය නිර්ම ඉතාලම හොඳට කරනවා. හරිම සතුටුයි. ඒ කියන්නේ ඇත්තටම හොඳයි. හරිම පිළිවෙලයි. දම්පාට හැන්දෑවට ඔබ සහ එකතු කරනවා. ඔව් හරිම උණුසුම් සූප් වයිෆ්ට ගෙන උසු බලන්න කියලා මට තේරෙනවා. මම ඇත්තටම අකිලගේ කතාවල් වලට හරිම ආසයි. ගොඩක් වෙලාවට අපි දෙන්න හවසට විවේක ගන්න බලන්නේ මේ සිංහල ගුරුවරුන්ගේ ෂෝට්ස් යන ඒවා. අදත් එක්ක අර යන හැංගීම් බර ෂෝට්ස් ඒවා ගොඩක් වෙලාවට අපිට ටච් වෙනවා. එතකොට මේ අර මනුෂ්‍යත්වයට එක්ක හැංගීම් බරව හදවතට කතා කරන ගමන් දරු පරපුරටත් හොඳ දෙයක් දෙන්න හැමදාම ලැබෙන්න කියලාත් කායික මානසික සැනසීමෙන් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා. අපි ඔබතුමියට සහ සර් අපි ස්තුතිවන්ත වෙනවා. අජන්ත දිසානායක ලංකාවේ ටියුෂන් කලාවේ අපි දන්න බ්‍රෑන්ඩ් එකක් අද මේ රාත්‍රියේ දම්පාට හැන්දෑව වර්ණවත් කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. දෙපළට ආරාධනා කරනවා ඇතුළට යමු. අපි ඇතුළේදී හම්බ වෙමු. හොඳ ස්තුතියි.